Hi everyone, welcome back to my YouTube channel. අද මාත් එක්ක ට්‍රිප් එකක් කියනවද සෝලෝ ඩේට් එකක් කියනවද? අනේ මන්ද ඕන එකක් එන්න කියන්න. ට්‍රේන් එක නම් දැන් ආවා හැබැයි ස්ටෙන් එක ගොඩක්. ඒ නිසා මට හරියට වීඩියෝස් නම් ගන්න ඕනේ නැහැ. anyway මං දැන් ආවා කොටොල් ස්ටේෂන් එකට. මට ගල්කිස්සට යන තියෙන ට්‍රේන් එක තියෙන්නේ 4:55ට. ඒ නිසා මට ගොඩක් වෙලා ඉන්න වෙනවා. මම නම් පික්නික් එකක් දාගන්නවා. මොකද මම ඒ ට්‍රේන් එකේ ගියොත් මට හරියට ෆොටෝස් වීඩියෝස් ගන්න නම් ටයිම් එකක් වෙන්නේ නැහැ. හරි මම පිටට නැග්ගා. මෙහෙම ළමයි මව සුදුවට පේන්නේ ඒ තරම්ම අවසරයි. පුදුම රස්නයක් තියෙන්නේ. අනේ මන් දන්නේ ගිනි කනවා වගේ. හැබැයි වෙලාව දැන් 4:15ට වගේ. ඒ වුණාට තාමත් අවසරයි. ඒ කොහම වුණත් මෙහෙම ටොක් එකකට නැගලා පාර දෙපැත්ත බලාගෙන පොඩි මනෝපාරක් අහගෙන යන එක තමයි මගේ රාජකාරිය. මං හිතනවා අනිත් ගෑනු ළමයිනුත් මෙහෙම වෙන්න ඇති කියලා. ඒ විතරක්ද ටොක් එකේ යද්දී මෙහෙම බීච් එක දිහා බලාගෙන යන එක ලොකේෂන් එකට යනකම් මං දන්නෙත් නැහැ. ෆයිනලි මං ආවා මවුන්ට් ලැවනියා බීච් එකට. යනකොට මට හම්බ වුණා මෙන්න මේ ඉස්සවඩේ කඩයක්. ඉතින් මං ඉස්සලාව කෙනෙක්නේ ඒ නිසා මං ගත්ත ඉස්සවඩේ දෙකක්ම. ඒකත් කන ගමන් මට හම්බුණා සිප්පි කටුවලින් ලස්සන අයිටම්ස් තියෙන චූටි කටයක්. මේක දැක්කම මට මතක් වුණේ චූටි කාලේ මං අම්මගෙන් මේවා ඉල්ලලා කොච්චරනම් අඬලා තියනවද කියලා. මෙන්න මට යාළුවෝ කට්ටියක් හම්බුණා. හයි! අම්මෝ මෙතන නම් පුදුම තරම් රස්නේ. මම මේ hina වෙලා ඉන්න වගේ පෙවුනට මට නම් ඇස් දෙකවත් අරගන්න බෑ. අනේ මට නම් තේරෙන්නේ මේ මිනිස්සු කොහොම chill එකේ ඉන්නවද කියලා. බැරිම තැන මම දැන් මේ කණුව ගාවට වෙලා ඉන්න අවුව ටිකක් අඩු වෙනකම්. මෙන්න බලන්නකෝ වැඩක්. so cute අනේ. මේව දකින්නකොට අපි නිකන් අතීතයට ඇදලා යනවා වගේනේ. මේ අයියා මලෝ දෙන්න නම් හරියට වැඩ වගේ. බලන්නකෝ යාළුවට තාත්තගෙන් ලැබෙන සපෝට් එක. මේව දකිනකොට මට හිතුණ එක දෙයක් තමයි අපේ සතුට හොයන්න අපි මහා ලොකු දේවල් පස්සේ යන්න ඕනේ නැහැ. මේ වගේ සරල පොඩි දෙයක් තිබ්බත් හොඳටම ඇති නේ? තව දෙයක් දැන් ඉන්න ගොඩක් දෙනා හරිම බිසි ෂෙඩියුල්ස් වලනේ ඉන්නේ. ඉතින් එයාලට පවුලේ අයත් එක්ක යාළුවොත් එක්ක ඇවිදින්න සෙල්ලම් කරන්න නිදහසේ chat එකක් දාගෙන ඉන්න තියෙන ටයිම් එක හොඳටම අඩුයි. ඒ නිසා මේ වගේ තැනකදී ඒ ලැබෙන ටයිම් එක මෙයාලට ගොඩාක් වටිනවා. ඒ නිසා මේ ටයිම් එක මෙයාලා උපරිමයෙන් එන්ජොයි කරනවා. මේ view එක නම් ළමයි මම තප්පරයකටම මිස් කරන්න කැමති නැහැ. ඒත් දැන් මට යන්න වෙලාව හරි හොඳටම කලවර වැටිලා තියෙන්නේ.
යමින් ගමන් මට රස අච්චාරු කඩයක් හම්බ වුණා. මම මේ අච්චාරුවකුත් අරගෙන දැන් යන්නේ ස්ටේෂන් එකට. බලන්නකෝ ළමයි මේ view එකේ ලස්සන. හරියට නිකන් චිත්‍රයක් වගේනේ. ස්ටේෂන් එකට නම් මං ආවා. මගේ ට්‍රේන් එක තියෙන්නේ 7:10ට. ඒ නිසා මට තව ටිකක් වෙලා ඉන්න වෙනවා. බලන්නකෝ ළමයි මේ view එකේ ලස්සන. මට යන්නත් ලෝභයි. ෆයිනලි මගේ ට්‍රේන් එක නම් දැන් ආවා. මම මාරම ආසයි ළමයි ට්‍රේන් එකේ යද්දි දොර ගාවට වෙලා පාර දිහා බලාගෙන යන්න. ඒක අමුතුම වයිබ් එකක් නේ. ට්‍රේන් එකේ කොච්චර සීට් තිබ්බත් මං කැමති එතන යන්න. කොහොම හරි මගේ ලොග් එක මෙතනින් එන්ඩ් කරනවා. තව දවසක අලුත් ලොග් එකකින් හම්බ වෙමු. බයි බයි.